නිදහස් අධ්‍යාපනයට අවුරුදු 80ක්. එතකොට නිදහසට අවුරුදු 77ක්. අපි කොතනද? කාටවත් වැඩකුත් නෑ. කතා කරන්න වැඩකුත් නෑ. ඒවා සම්බන්ධයෙන් මම හිතන්නේ දැන් මේ කල්ලිකුත් වූ දේවල් වගේ හරියට. කියන්නේ මේ කිසිම දෙයක් වැදගත් දෙයක් හැටියට සැලකෙන හෝ අවධානය යොමු කළ හැකි කාලවකවානුවක හෝ අපසරියක නෙවෙයි අපි හිඳින්නේ කියන එක තමයි මගේ හැඟීම. මොකද අපිත් මමත් මිටින්ට කාලයක් තිස්සේ විවිධ දේවල් ලිව්ව කෙනෙක්, කිව්ව කෙනෙක්, යම් අදහසක් දක්වන්න උත්සාහ කරපු කෙනෙක්. නමුත් අද වෙනකොට වැටහි තිබෙන දේ තමයි ගැඹුරින්ම මේ දේවල් වටින්නේ නැහැ. එදා වේල සකස් වෙන ක්‍රමයකට තමයි අපි ගිහිල්ලා තියෙන එකට හේතුව තමයි මොකද අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි මම දන්නේ අපි ආසියාතික රටවල් වීම නිසාද කියන එක මම දන්නේ නැහැ. නමුත් බහුතර වශයෙන් බලද්දී අපි ඕනෑම ක්ෂේත්‍රයක බැලුවම ක්‍රීඩාවේ බැලුවත් අධ්‍යාපනයේ බැලුවත් සංවර්ධනයේ පැත්තෙන් බැලුවත් මේ ඕනෑම දෙයකදී අපි බොහෝ විට අපේ ඔළුව ඇතුලේ තියෙන සංකල්ප ගණනාවක් එක්ක ගනුදෙනු කිරීම මිසක් ඒක නිදා සිට මේ අතීතයේ සිටම ආපු සංකල්ප සමග ගනුදෙනු කිරීම මිසක් තාව වෙනකන් අපිට ලැබිලා නැහැ එකෙන් නිදහස් වෙලා. ඒකෙන් නිදහස් වෙලා ඒ අදාළ කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. එතකොට ප්‍රධාන දෙයක් තමයි සංස්කෘතික වශයෙන් අපිට තියෙන ලොකු කතන්දර. يعني අපේ ඉතිහාසය ඉඳන් ගත්තම අපිට විශාල වශයෙන් තියෙන කතා කරන්න දේවල් ගොඩාක් කතන්දර. ඉතින් ඒ නිසා ඒ කතන්දරත් එක්ක අපේ ඔළුව ඇතුලේ හැදුණු දේවල් ඔළුවට එක්ක රාශි වුණු දේවල් තමයි අපි අදටත් ඒක හරියට විග්‍රහ කරගත්තොත් ඒකේ වටිනාකමක් නැත්තේ නෑ. මොකද ඒවා ඇත්තටම හැමදේම මිත්‍යාවක් හෝ නැත්නම් සත්‍යයෙන් බැහැර වෙන දේවල් නෙවෙයි. නමුත් ඒවා අපි හරියට විග්‍රහ කරගන්නවද ඒකෙන් හරි ප්‍රයෝජන ගන්නවද කියන එක තමයි ලොකුම ගැටලුව. මොකද ඒවා හරියට විග්‍රහ නොකරගත්තොත් අර මිත්‍යා නැත්නම් මානසිකතාව හැටියට තමයි අපි ඔළුවේ තියෙන්නේ. ඒ දේවල් එක්ක අපි බුද්ධිමය වශයෙන් කටයුතු කරද්දී අපිට නිදහසේ අධ්‍යාපනයක් ලබා දුන්නත් එහෙම නැත්නම් අපි නිදහස් රටක් හැටියට අපි යම්කිසි තැනකදී ස්ථාවර වුණත් අපිට තියෙන ලොකු ප්‍රශ්නේ තමයි අපිට අදාළ ගොඩනැගීම කරගන්නට අපිට අපේ බුද්ධියෙන් බිහි වෙන දේවල් නැත්නම් අපේ බුද්ධිමය සංවාදය කොහොමද පළදරන්නේ කියන එක සම්බන්ධයෙන් ක්‍රමවේදයක් නැහැ. ඒ අපේ සිස්ටම් හැම වෙලාවෙම ෆේල් වෙන්නේ නැත්නම් මේ බොහොම සරලව කරගන්න පුළුවන් දේවල් කරගන්න බැරි වෙන්නේ මම හිතන්නේ මේ සංකීර්ණත්වය පැටලීම ගැට ගැහිම නිසා. ඒ නිසා අපි ගොඩක් වෙලාවට ගොඩක් තැන්වල අද දක්වාත් මේ අසරණ භාවයට පත් වෙමින් හිටින්නේ නැත්නම් ඒ නිසා. ඒ නිසා අපිට කොච්චර ලොකු ඉතිහාසයක් තිබුණත් කොච්චර ලොකු සංස්කෘතියක් තිබුණත් ඒවා හරියට විග්‍රහ කරගෙන හරි විදිහට ඒකෙන් අපි ප්‍රයෝජනෙ ගන්නවා. නැත්නම් ඒ දේවල් එක්ක අපි අපේ අනාගතය හදවස්වා ගන්නට අපි කටයුතු කරන්නේ නැත්නම් අපි එකම තැන. මේක තමයි මම හිතන්නේ නැති ගොඩක් අය දකින්නේ සාම්ප්‍රදායික කෝණ තුල තමයි විශේෂයෙන් ලබාගත් අධ්‍යාපන ක්‍රමය තුලත් මේවා විග්‍රහ වෙනවා. නමුත් ඒවා හරි වියුක්තයි. ඒ කියන්නේ මේ ක්ෂේත්‍රවල ඒ තැන්වලට ඒ තැන් වලින් පමණයි. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ එකම ප්‍රවෘත්තිය වුණත් විවිධ පත්තරවල විවිධ ආකාරයෙන් සටහන් වෙනවා. ඒකම ප්‍රවෘත්තිය. නමුත් විවිධාකාරයේ සටහන් කියවද අපිට ඇති වෙන හැඟීම් විවිධාකාරයි. ඒ වගේ එක එක විෂය පද්ධති වල මේවා විද්‍යාවෙන් වෙන්න පුළුවන්, කලාවෙන් වෙන්න පුළුවන්, වාණිජ පැත්තෙන් වෙන්න පුළුවන්, සංස්කෘතිමය පැත්තෙන්, ඉතිහාසයෙන් කියන්නේ මේ ආගමෙන් නැත්නම් අපි කියමුකෝ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රවලින් මේ හැම දෙයකම තියෙන කතා තුළ ඒවා සියල්ල එකට ගැලපෙන සංයුක්ත කරලා අපි වටහා ගත යුතු දෙයක් තිබෙනවා. අපි හැමදේම යහපත් කරගෙන සමාජයක් එක්ක ඉස්සරහට යනවා. නමුත් ඒ දේවල් එහෙම සංයුක්ත වීමක් වෙන්නේ නැහැ. වියුක්ත වශයෙන් තමයි තැන් තැන් වල වල එකතු වෙන පුද්ගලයෝ නැත්නම් තැන් වල රැස් වෙන විද්වතුන් නැත්නම් ඒ විෂය පද්ධතියෙන් තුළ අධ්‍යයනය කරනවා ඒ කතා කරන්නේ. ඉතින් එතකොට මේවා නිකන් අපිට ඕන ක්‍රමයකට සකසා ගන්න විදිහකට කවදාවත් වුණ වෙන්නේ නැහැ. මම හිතන්නේ අපි නිදහස ලැබලා අවසර 77 කියත් ඊට පෙර සිටන් නිදහස් අධ්‍යාපන ක්‍රමය
එකතු වෙලා අවුරුදු 80ක් විතර අපිට අද වෙනකන් කේවක් ලැබිලා නැහැ අපිට අනන්‍ය ක්‍රමයක් හදාගන්න. මම ඉතින් ඉන්දියාව වගේ රටක් අපිට ආසන්න වශයෙන් උදාහරණයකට ගන්න පුළුවන් මොකක් කොච්චර දැනන් තුනත් උන් යම්කිසි උන්ට ආවිනකුණු ක්‍රමවේදයකට ගිහින් තිනුත් අපිට බැරි වෙලා තියෙනවා. එතනට යන්න. ඒ නිසා මේ කතාව කරත් එකට වගකීතු අංශවලින් හරි සංවිධිත දැනකට මේක ගොනු කරගත්තේ නැත්නම් කවදාවත් අපි මේ කතාව වුණත් අපි සංයුක්ත තැනකට මේ සියලු දේවල් එකතු වෙලා එකබද්ධ වෙලා අරගල වලින් වෙන්න පුළුවන් මොනක් දෙයකින් වෙන්න පුළුවන් කොච්චර මේක ඇතුලේ තියෙන දේවල් කැළතිලා එළියට ආවත් ඒව නැවත හරි විදිහකට හරි දේශපාලනයෙන් වෙන්න පුළුවන් විවිධ අංශවලින් විවිධ ක්ෂේත්‍රවල වෙන දේවල් සියලුම හරි විදිහකට සාකච්ඡාමය තත්ත්වයකට නැත්නම් අවධානයකට ගෙනෙන පසුබිමක් මොකක්ද ඒකට තියෙන ක්‍රමවේද කොහොම කරගන්නද අධ්‍යාපන වශයෙන් මේක විශ්ලේෂණය වෙලා කොහොමද එන්නේ ප්‍රායෝගික තත්ත්වයට මේක බරපතල ගැටලුවක් ඉතින් මේ තත්ත්වය තුළ අපි කොතරම් කතා කරත් කොතරම් කටයුතු කරත් ඒක සිද්ධ වෙන්නේ කියන එකද එහෙම නොවෙනවද කියන එක හිතලා බලන්න යෝජනා කරනවා